ඇත්තටම බෙහෙත් ගන්න එන්නේ මානසික ලෙඩ්ඩු නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ බැටකාපු අහිංසක මිනිස්සු. ඇත්තටම ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ළඟට එන්නේ ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සු නෙවෙයි. ප්‍රතිකාර අවශ්‍ය මිනිස්සුන්ගේ ගොදුරු බවට පත්වුණු අහිංසක මිනිස්සු. මේ කතාව ඇහුණට පස්සේ අපිට ලෝකයේ පෙනුනේ වෙනස් විදිහකට. රිද්දපු මිනිස්සුන්ට හොඳට නිින්ද යනවා. අනුන්ගේ හිත් කඩ මානසිකව වද දීපු මිනිස්සු කවදාවත් දොස්තර කෙනෙක් ගාවට ගිහින් ડોක්ටර් මගේ අතින් අරයාගේ හිත රිදුනා මට බෙහෙත් දෙන්න කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා කරන්නේ නිදහසට කරුණු කියන එක. එයා නිසා තමයි මට කේන්ති ගියේ. එයා ඕනවට වඩා හිතනවා කියලා අනිත් අයට බැන එයාලා රැයට හොඳට නිදා ගන්නවා. අනිත් එක තමයි විඳවන්නේ හොඳ මිනිස්සු. එතකොට ක්ලිනික් එකේ පොලිමේ ඉන්නේ කවුද? රෑ 2 වෙනකන් නිින්ද යන්නේ නැතුව කල්පනා කරන අය. මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද කියලා Tamanටම දොස් පවර ගන්න අය. අනුන්ගේ වැරදි වලට සමාව දීලා ඉවසලා අන්තිමට දරා ගන්න බැරිම තැනටපත් වුණු අය. ඉවසීම මෝඩකමක්ද? ඇත්තම කතාව මේකයි. වෛද්‍යවරුන්ගේ කාමර පිරීලා තියෙන්නේ ඕනවට වඩා ඉවසපු ඕනවට වඩා තේරුම් ගත්තු මිනිස්සුන්ගෙන්. ටොක්සික් මිනිස්සයා එයාගේ නරුමකමට කියන්නේ කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය කියලා. හැබැයි ඒක දරාගෙන හිටපු මිනිස්සයා අන්තිමට ડિප්‍රෙෂන් කියලා බෙහෙත් බොනවා. ඔයා බෙහෙත් බොන්නේ ඔයාගේ වැරද්දක් නිසා නෙවෙයි. ඉතින් ඔයා මේ දැන් මානසිකව වැටිලා ඉන්න කෙනෙක් නම් මේක හොඳට මතක තියාගන්න. ඔයා බ්‍රෝකන් කෙනෙක් නෙවෙයි. ඔයා බෙහෙත් ගන්න ඔයාගේ අවුලක් නිසා නෙවෙයි. ඔයා බෙහෙත් ගන්න ඕන මිනිස්සෙක්ව දරාගෙන හිටපු නිසා. ඒ විෂම මනසක් ඇති මිනිස්සු තමන්ගේ කුණු ඔයාගේ ඔළුවට දාලා එයාලා සැහැල්ලුවෙන් යන්න ගියා. ඔයා ඒ බර කරේ තියාගෙන තාම විඳවනවා. ඒ නිසා තමන්ටම දොස් කියන එක නවත්වන්න. ඔයා දුර්වල නෑ. විෂ සහිත මිනිස්සු ළඟ ඔයා හිටිය වැඩි. එච්චරයි. කවදා හරි දවසක ඔයා ඒ බර බිමින් තියලා ඔයාට තුවාල නොකරන මිනිස්සුන්ව තෝරගන්න. ඒ දවසට ඔයා ඉබේම සුව වේවි. මේක ෂෙයා කරලා තවත් කෙනෙක්ගේ හිත හදමු.